හලාවත පදවියට ඒරාණන් වන අති උතුම් දොන් විමල්සිරි ජයසූරිය හිමිපාණන්ගේ ජීවන තොරතුරු බිඳක්. 1969 ජනවාරි මස 23 වැනි දින ජයසූරිය ආරච්චිගේ දොන් ලූකස් සහ දෝන එලිසබෙත් විජේසිංහ යන යුවලට දාව බෝලවත්ත මීසමේ රාගම්මුල්ල ග්‍රාමයේ උපත ලද ජයසූරිය ආරච්චිගේ දොන් විමල්සිරි ජයසූරිය හිමිපාණන් දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා විය. බෝලවත්ත ගොන්සාල්වෙස් මහාවිද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ආරම්භ කළ උන්වහන්සේ මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහාවිද්‍යාලය, මාරවිල ශුදෝ පාවුලු කනිටු දෙව්සත්හල මෙන්ම කළුතර දහම් සෙවනෙහි පෝෂණය ලබමින් 1990 වසරේදී නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළු විය. එහිදී දර්ශනවේදී හා දේව ධර්මය පිළිබඳ උපාධි හැදෑරු උන්වහන්සේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාව, සංගීතය වැනි අමතර ක්‍රියාකාරකම් සඳහාද විශේෂ වූ දක්ෂතා දක්වමින් සෑම විටම ගැඹුරු යාඥා ජීවිතයක් තුළ දිවි ගෙවමින් දෙව්සත්හල් සමකාලීන මිතුරන් අතර ආදර්ශමත් ජීවන රටාවක් ගත කළේය. 1997 අගෝස්තු මස 9 වන දින එවකට හලාවත පදවි රදගුරු අති උතුම් ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් අතින් පූජකවරය ලබමින් කටුනේරිය, තලවිල හා වෙන්නප්පුව යන දේවස්ථානයන්හි සහායක පියතුමකු ලෙස උන්වහන්සේගේ දේව සේවයෙහි ආරම්භය සනිටුහන් කළේය. එලෙසම සත්වසරකට ආසන්න කාලයක් හලාවත පදවියේ අධිකරණ නාහිමිපාණන් ලෙසද සේවයෙහි නිරත වූ උන්වහන්සේ වසර 5ක පමණ කාලයක් රෝමයේ සභා නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හා සභා නීතිය පිළිබඳ ආචාර්ය උපාධීන් සම්පූර්ණ කරමින් අම්පිටිය ලංකා අප ස්වාමී දූගේ ජාතික දෙව්සත්හලේ දේව ධර්ම අංශයේ පීඨාධිපති ලෙසත් සභා නීතිය ඇතුළු තවත් විෂයන් පිළිබඳ කතිකාචාර්යවරයෙකු ලෙසත් පූජක පුහුණුවට අමිල වූ මෙහෙවරක් ඉටු කළේය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝර්ට් වෙයින් සවුත් බෙන්හි සාන්ත මරියා දේවස්ථානයෙහි සේවයෙහි නියැලෙමින් සිටි අතර 2023 දෙසැම්බර් මාස 6 වන දින හලාවත පදවියේ සිව්වන රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස ශුද්ධාසනය විසින් උන්වහන්සේව නම් කරන ලදී. 2024 මාර්තු මාස 1 වන දින එවකට හලාවත පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස සේවය කළ දේවශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ප්‍රමුඛ හලාවත පූජක සංඝය විසින් උන්වහන්සේව පිළිගනු ලැබූ අතර 2024 මාර්තු 2 වන දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියල්ලන්ගේ සහභාගීත්වයෙන් හලාවත ශුදව් කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැදුරේදී රාජගුරු අභිෂේකය හා පදවි ප්‍රාප්ති දිව්‍ය යාගය සමගින් උන්වහන්සේගේ ඉදිරික ජීවිතයෙහි තවත් විශේෂ වූ පියවරක් ඉදිරියට තැබුවේය. එදා සිට අද දක්වා ස්වාමින් වහන්සේගේ වචනය තුළ ජීවත් වෙමින් සමිඳු බැටළු රැළ නිවැරදි මාර්ගයේ රැගෙන යන්නට වෙහෙසවන ඔබ වහන්සේට දේව ආශිර්වාදය හා සුදතුම් මඟ පෙන්වීම නොමදව ලැබේවා.